නැවතත් අපි ඊගාව ලෙසන් එකට ආවා. මම TD Max on කරගන්නවා. අපි බලමු modify list එකේ තියෙන modify පාවිච්චි කරලා අපි මේ වගේ පින්තූරයක්ත් හදාගමු basic. ඔයාලට මම පෙන්නන එක හදන හැටි. ඊට කලින් කියන්න ඕනේ තව ටිකක් ඉන්ටර්ෆේස් එක ගැන කතා කරොත් අපි මේ වගේ අපේ tool box එක මේ වගේ ගිහිල්ලා තිබුණොත් අපි කොහොමද ඒක නැවත ආයෙත් ගන්නෙ? අපිට පුළුවන් මෙතන customize user interface කියන එකට ගියාට පස්සේ මේ වගේ එකක් එනවා. ඒකෙදි අපිට පුළුවන් keyboard shortcut එක දෙන්න පුළුවන්. mouse එක ගැන විස්තරය මෙතන තියෙනවා. toolbar ටික තියෙනවා. menus ටික තියෙනවා. colors ටික තියෙනවා. මෙතනින් color උනත් change කරගන්න පුළුවන්. ඔයාලට පේනනේ මේ දැන් මේ viewport එක select කරනකොට කහ පාට line එකක් ගිහලා තියෙනවා. ඒක අපිට කැමති පාටක් දෙන්න පුළුවන්. මෙතනින් ඒක කොහොමද කියලා හොයාගෙන ඊට අතර toolbar එකට ගිහිල්ලා අපිට පුළුවන් reset කියන එක දෙන්න. yes කරපුවාම toolbar එක අපිට නැවත එනවා. මෙතනවත් පුළුවන් right click කරලා අපිට ගිහිලා තියෙන tool bars ඒ කියන්නේ මෙතන තියෙන ඒවා ටික නැති වුණොත් ගන්න ඔයාලට පේනවා ඉතින් mass effect tool bar එක ඒ වගේ දේවල් තියෙනවා tool bar ටික අලුතෙන් ගන්න පුළුවන් මෙතනින් නැති වුණොත් අපිට පුළුවන් මෙතනින් view වලට ගිහිල්ලා පුළුවන් අපිට control X අකුර ගැහුවොත් ඔයාලට පේනවා ඉතින් මේ වගේ view එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ full screen එකක් ගන්න පුළුවන් මේ වගේ control X අකුර ගැහුවොත්. grid එක අයින් කරගන්න පුළුවන් shortcut එක G අකුර මම කලිමුත් කිව්වා ඔයාලට. ඊට අමතරව object එකක් ඇඳලා පස්සේ ඒකේ bounding box එකක් එනවා නම් මේ වගේ ඒක අයින් කරගන්න පුළුවන් J අකුර බාගෙන ඔයාලට. ඊට පස්සේ ඔයාලට මේ viewport වලත් මේ mesh file එක මේ විදිහටම පෙන්න ගන්න ඕන F3 keyboard එකේ F3 press කරපුවාම ඔයාලට පේනවා ඇති මේ විදිහට ආවා. ආයෙත් F3 press කරොත් wireframe mode එකට යනවා. අපිට මේකත් ඒ වගේ කරගන්න පුළුවන්. හොඳයි දැන් බලමු අපි modify list එකේ තියෙන object එකෙන් කොහොමද මම අර පෙන්නපු image එක වගේ එකක් හදාගන්න කියලා. මුලින්ම මම plan එකක් ගන්න මේ විදිහට plan එකක් කරන් මම මේකට vertex segments 40 වගේ දෙනවා මේ වගේ මම grid එකත් අයින් කරගන්න modify list එකට ගිහලා noise එක දෙනවා මම ඉස්සලා noise එක දුන්නේ speak එකට මම දැන් දෙනවා plan එකකට factorial කියන එක tick එක දා ගන්නවා roughness එක එකක් දෙනවා. ඒ කියන්නේ මට දැන් මේක උඩ අතට උස්ස ගන්න ඕනේ. ඒක නිසා Z අක්ෂරය පැත්තට. එහෙනම් මෙතන Z අක්ෂරයේ තියෙන value එක තමයි මම වැඩි කරන්නේ. ඒතර ඔයාලට වෙනවානේ මේ වගේ. මට මේකට දෙන්න පුළුවන්. දැන් මේක පොඩ්ඩක් අර hard ගතියක් තියෙනවා. මට පුළුවන් මේකට smooth ගතියක් දෙන්න. mesh smooth එක. මේ වගේ. බලන්න දැන් water එකක් වගේ ඔයාලට පේනවා ඇති. මට පුළුවන් මේක වතුර එකක් නලියනවා වගේ වුණ හදාගන්න මම පෙන්නනවා ඔයාලට noise එක animation එක tick එක දාපු එක. මම මෙතන key frame එක පොඩ්ඩක් වැඩි කර ගන්නවා 100යි තියෙන්නේ. මම මෙතනින් complication කියලා වැඩි කර ගන්නවා 500 ක විතර. ඊට animation noise කියන එක tick එක දාගන්න මේක 0.01කට දාගන්න. මම මේ key frame එක අපිට අදන් යන්න පුළුවන් ඕන තැනකට 500 විතර දෙනවා. එතකොට මේ වගේ වලට පේනවා ඉතින් නලියනවා. නම් water එකක් වගේ වලට හදා ගන්න පුළුවන්. තව ටිකක් මේක වැඩි වගේ නම් අඩු කර ගන්න පුළුවන් මේ විදිහට. හොඳයි. මම මේකට පොඩි කලර් එකක් දෙනවා බේසික් කලර් එකක්. මට පුළුවන් මැටීරියල් එඩිටර් එකට යන්න ෂෝට්කට් එකේ M අකුර. මම මේ ස්ලොට් එකක් සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේකට මේ කලර් එක assign කරන්න. මෙහෙම ඇදලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් assign material to select. ඊට පස්සේ අපිට පුළුවන් මේ diffuse එකේ තියෙන කලර් එක වෙනස් කරගන්න.
ඊට පස්සේ පුළුවන් අපිට පොඩි ස්පෙකුලර් කියන්නේ පොඩි ෂයින් එකක් වගේ දෙන්න පුළුවන් මෙතන මේ වගේ එනවාද දැන් හොඳයි මම මෙතෙන් දූපතක් වගේ පොඩි කණු කෑල්ලක් හදා ගන්නවා ඒකටත් මම ප්ලෑන් එකක් හදා ගන්නවා මට පුළුවන් ඒකට ඩිස්ප්ලේස්මන්ට් එකක් දෙන්න ඔයාලට මම කිව්වා ඩිස්ප්ලේස්මන්ට් එක මොකද්ද වෙන්නේ කියන එක කලින් ලෙසන් එකේ මම ඩිස්ප්ලේස්මන්ට් එකක් දෙනවා ඒකට මම Photoshop වලින් හදාගත්ත ඩිස්ප්ලේස්මන්ට් මැප් එක දෙනවා ඊට පස්සේ මම ස්ට්‍රින්ග් එක වැඩි කරනවා ඒක ඔයාලට පේනවා මේ වගේ ඉස්සෙනවා දැන් මම මේක තුට්ටක් මෝටෝල් එකෙන් පාත් කරගන්නවා ඊටු කැලි ටික වැහෙන්න. උතර බලන්න මේ වගේ තියෙනවා අපිට තව ටිකක් මේක උස මදි නම් අපිට ස්කේල් එක ටූල් එක පාවිච්චි කරලා මේ වගේ ස්කේල් එක උස් කරගන්න පුළුවන්. පොඩ්ඩක් ඈතින් තියනවා. මේ වගේ. මේකට පුළුවන් අපිට දැන් ටෙක්ස්චර්ස් එකක් දෙන්න. ඒකටත් පුළුවන් මැටීරියල් ලයිබ්‍රරි එකට යන්න. එහෙම ගහලා මම ඒකට ඒක සිලෙක්ට් කරලා මෙතන ස්ලොට් එකක් සිලෙක්ට් කරලා assign material to select ඊට පස්සේ පුළුවන් මම අරකට මේකට දුන්නේ කලර් එකක් වෙනස් කරලා මට පුළුවන් මේකට ටෙක්ස්චර් එකක් දෙන්න. එහෙනම් පුළුවන් diffuse එක ඉස්සරහින් ඔයාලට පේනවා කොටුවක් තියෙනවා none කියලා. none එකට ක්ලික් කරපුවාම මේ වගේ ඔයාලට පේන material map browser කියලා එනවා. ඒකෙන් bitmap කියන එක ඩබල් ක්ලික් කරන්න. ඊට පස්සේ පුළුවන් එළියෙන් අපිට materials ගන්න. ඔයාලට පුළුවන් මේ වගේ materials ඉන්ටර්නෙට් එක හරහා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් Google එකට ගිහිල්ලා මේ වගේ. මම මේක view image කරපුවම මෙහෙම වෙනවා. Google එක ගහන්න ground textures කියලා. ඒතකොට මේ වගේ දේවල් ගොඩක් එනවා ඉන්ටර්නෙට් එකේ images. ඒ වගේ හොයාගන්න පුළුවන්. බලන්න දැන් මේක දුන්නාට පස්සේ සාමාන්‍යයෙන් ඔයාලට මේ වගේ පෙන්නාවේ නැත්තම් මේක ටෙක්ස්චර් එක මෙතන දුන්නාට පස්සේ පෙන්නාවේ නැත්තම් මෙන්න මේ ටික එක අනිවාර්යෙන් දාගන්න show shade material in viewport කියන එක. එතකොට තමයි අපේ ඔබ්ජෙක්ට් එකේ material එක පෙන්වන්නේ. ඊට අමතරව ඔයාලට පේනවා දැන් මේකේ කිසිම quality එකක් නැහැ කියන tiling ගතියක් නැහැ. අපිට tiling තව වැඩි කර ගන්න පුළුවන් මෙතන. tiling කියලා values දෙකක් තියෙනවා. අපිට පුළුවන් මේ tiling එක වැඩි කරනකොට ටෙක්ස්චර් එකේ තියෙන quality තාඩය වැඩි කරන්න. කියන ලං කර ගන්න පුළුවන් මේක. හොඳයි මේ විදිහට පේනවා. ඊට අමතරව modify list එකේ මෙතන බලන්න AEC කියලා එකක් තියෙනවා. මෙතන තමයි මේකේ පොඩි ගස් වර්ගයක් දීලා තියෙනවා. එයාලා default ගස් වර්ගයක් තියෙනවා. අපිට පුළුවන් මේ ගස් select කරලා මම ඔයාලට කිව්වා මේ auto grid on කරාට පස්සේ අපිට පුළුවන් මේ object එකට ඇඳ ගන්න කියලා. මම auto grid එක on කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට එක ගහක් ඇඳ ගන්නවා. ඒතර මේකේ size එක අපිට අඩු වැඩි කරගන්න පුළුවන්. මෙතන uniform scale කියලා තියෙනවා. scale එකේ හරිය මැදින් අල්ලලා මම මේ විදිහට අඩු කරගන්නවා. දැන් බලන්න වටේට bounding box එකක් වටනවා. මම ගහ select කරලා මඩ වැලිස්ට් එකට යනවා. ඊට පස්සේ ඒකේ parameters ටික පෙන්නම height එක ඒ ටික අපිට adjust කරගන්න පුළුවන්. මම ඒවා කියන එක දෙනවා. ඒතර bounding box එක නැති වුණා. අපිට මේ වඩාත් modify use කරන්න පුළුවන්. bend එක වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙත් ඔයාලා පේනවා ඇති මේ වගේ bend එක වෙනස් කරන්න පුළුවන්. මම මේකේ තව කොපියක් ගන්නවා shift එකත් එක්ක මේ angle එකට ඇදලා මේ ආකාරයට. ඕකේ. ඊට පස්සේ ඒක පොඩි කරගන්න පුළුවන් scale tool එකෙන්. මේ වගේ. මේ angle එකට තියලා මට දැන් image එකක් දාගන්න ඕනේ පිටිපස්සට background එකක්. මම ඔයාලට කලින් කිව්වා viewport එකට කොහොමද background එකක් දාන්නේ කියලා. අපිට පුළුවන් keyboard එකේ අට press කරපුවාම මේ වගේ environment කියලා
එකක් එනවා environment and effect කියන එක. මම එතනින් none කියන එකට ක්ලික් කරලා එතනත් bitmap තියෙන්නේ ඩබල් ක්ලික් කරලා මේ වගේ අහසක් දෙනවා. අහසක image එකක් අපිට දෙන්න පුළුවන්. හැබැයි ඒක දුන්නාට පස්සේ අපේ මෙතන පෙන්වන්නේ නැහැ. ඒක පෙන්ව ගන්න කොහොමද කරන්නේ? අපිට පුළුවන් shortcut එක පාවිච්චි කරන්න alt B අකුර alt B. විතර මේ වගේ දෙයක් එනවා. එහෙම නැත්නම් view ගිහිල්ලා බලන්න පුළුවන්. viewport background මෙතන configuration viewport background alt B shortcut එක. එතකොට පුළුවන් අපිට මෙතන මේ ටික් එක දෙන්න use environment background. එතකොට අර අපි environment එකට දීපු එක මෙතනදී background එකේදී පෙන්නනවා. ඕකේ කාට පස්සේ. හැබැයි පෙන්වන්නේ මේ විදිහට. එහෙම පෙන්වන්නේ මෙයා 3D Max 2013 න් ඉහළ version වලට image එක දීපම spherical background කියන විදිහට තමයි ගන්නෙ. ඒ කියන්නේ මෙයා මේක දාගන්නේ ස්පී එකක් විදිහට. ඒක නිසා අපි ඒක වෙනස් කර ගන්න ඕනේ. ඒක කොහොමද කරන්නේ කියලා බලමු. මම යනවා material editor එකට. ඊට පස්සේ මම අට press කරලා environment and effect කියන එක ගන්නවා. මට පුළුවන් මේකේ මේ image එකේ values ටික හදා ගන්න පුළුවන්. මේ slot එකකට මේ material ඒ කියන්නේ textures එක ඇදලා දැම්මම පස්සේ මම මේක මෙහෙම ක්ලික් කරගෙන අපිට පුළුවන් මේක drag කරන්න මේ වගේ. drag කරගෙන ගිහිල්ලා මට පුළුවන් මේ slot එකට අතාරින්න. අතෑරියට පස්සේ එයා අහනවා copy at the instant කියලා. copy at දුන්නොත් අපි මෙතනින් කරන දේ මෙතන වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසා instant එකක් දෙනවා. ඒකලා ඕකේ කරනවා. දැන් අපි මෙතන වෙනස් කරන දේ මේකෙත් වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි environment එක පෙන්නනවා. බලන්න මෙතන coordinator වලට ගියාට පස්සේ mapping කියන එක ඉස්සරහා තියෙනවා spherical environment කියලා. එයා අරන් තියෙන මේක round shape එකක් කරේ. ඒ කියන්නේ ස්පීක් එකක් විදියට. මට ඕනේ මේක screen විදියට දෙන්න. screen විදියට දුන්නාට පස්සේ ඔයාලට පේනවා තිය අර sky එකේ තියෙන quality එක ආවා. ඊට අමතරව පුළුවන් අපිට මේක offset එක මේක හදා ගන්න. මේ වගේ උඩට පහළට කරලා හදා ගන්න පුළුවන්. එතකොට පුළුවන් අපිට මේකට පොඩි light එකක් දෙන්න සාමාන්‍යයෙන් මේක basic මම ඔයාලට මේ කියලා දෙන්නේ. මෙතන පුළුවන් අපි මම එදා කිව්වා omni light කියන එක standard වල තියෙනවා. omni light මෙතන පුළුවන් omni light එකක් ගන්න. එතන පුළුවන් අපිට මේ ඒක උඩ ක්ලික් කරන්න. මේ වගේ ඇඩ් වෙනවා light එක. අපිට පුළුවන් මේක මේ එළියන පැත්තට පොඩ්ඩක් light එක මේ වගේ උස්සලා මේ වගේ ඇටින් තියන්න. ඊට පස්සේ පුළුවන් modify list එකට ගියාට පස්සේ ඒකේ parameters තියෙනවා මෙතන general parameters. ඒකේ පුළුවන් අපිට color එක මේ වගේ පාටක් දෙන්න. අපිට පුළුවන් මෙතන color pick එකට ගිහිල්ලා ඔන්න ක්ලික් කරලා මෙතන තියෙන පාට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මෙතන manual color එක දෙන්න පුළුවන්. intensity එක මෙතන multiply එක වැඩි කරන්න පුළුවන්. ඒතර එළිය වැඩි වෙනවා. මේ වගේ. බලමු මේකේ image output එක ගන්න කොහොමද කියලා. image output එක අපිට ඕනේ නම් render setup තියෙනවා. render setup කියන්නේ keyboard එකේ shortcut එක F10. ඔයාලා පුළුවන් මෙතනින් F10 ඔබන්න. F10 ඔබවම එනවා. ඊට පස්සේ පුළුවන් අපිට මේක මම මේ V-Ray plugin එක දාලා තියෙන නිසා මෙහෙම පෙන්වන්නේ V-Ray කියලා. එතන default තියෙන ඔයාලගේ V-Ray නැත්තම් අපිට පුළුවන් මෙතනින් output size එක 640 තමයි තියෙන්නේ. ඒ කියන්නේ render කරනකොට මෙතනින් render preview එක ගත්තොත් එහෙනම් මේ විදිහට තමයි පේන්නේ. අපිට පුළුවන් size එක ටිකක් ලොකු කරලා ගන්න ඕන නම් මෙතන තියෙනවා HD TV video කියන එක. ඒකට දාපුවාම 1920 1080 මේ විදිහට වැඩෙනවා. ඊට පස්සේ render කරාට පස්සේ මේ වගේ landscape විදිහට big screen විදිහට ඔයාලට මේ වගේ image එක බලන්න පුළුවන්. මේක save කරගන්න ඕන නම් අපිට පුළුවන් මෙතන save තියෙනවා. save බලලා මෙතනින් TIFF format එකට හරි JPG හරි TAGA කියන file format එකට හරි ඔයාලට save කරගන්න පුළුවන්. නමක් දීලා save කරගන්න. මේකේ වීඩියෝ එකක් අවුට් කරනවා නම් ඔයාලට මේ විදිහට වීඩියෝ එකක් අවුට් කරන්න පුළුවන්. අපිට පුළුවන් මෙතන ෆයිල් ගිහිල්ලා වීඩියෝ එකක් සාමාන්‍යයෙන් අපි අවුට් කරන්නේ නැහැ. මොකද මෙතන AVI තිබ්බට මේ වගේ මූවි තිබ්බට එහෙම වීඩියෝ එකක් අවුට් කරන්නේ නැහැ. මොකද මේකේ තියෙන ලයිටින් ක්වොලිටි එක එන්නේ නැති නිසා. ඒකට අපිට පුළුවන් images දීලා after හරි premiere හරි වලට දීලා images ටික එකතු කරලා වීඩියෝ එකක් හදා ගන්න. ඒක කරන්නේ කොහොමද කියලා බලමු.
මම මේ පොඩි සයිස් එකක් දා ගන්නවා මෙතනින්. ඊට අමතරව බලන්න අනිවාර්යයෙන්ම ටයිම් අවුට්පුට් එක අපි ඇනිමේෂන් එකක් එළියට දානවා නම් අපි සිංගල් ෆ්‍රේම් එකක් තමයි දැන් මේ වගේ සිංගල් ෆ්‍රේම් එකක් විතරයි ආවේ. අපිට ඇනිමේෂන් එකක් කරනවා මේ වගේ ෆ්‍රේම්ස් ගොඩක් ඕන වෙනවා. ඒක නිසා බලන්න මෙතන සිංගල් කියන එක තමයි තිබ්බේ. අපේ ඇනිමේෂන් එක බලන්න 500ට තියෙනවා. එහෙනම් මෙතන 0 ඉඳන් රේන්ජ් එක 0 ඉඳන් 500ට දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඇනිමේෂන් එක ඉවරනකම්ම යන්න. එතකොට ඉමේජස් 500ක් අවුට් වෙනවා. මම දෙන්නම් ඔයාලට පෙන්නන්න ඕන නිසා ඉමේජස් 80කට. ඒ කියන්නේ මෙතන දෙන්න. මම මෙතනින් 80 ටයිප් කරනවා. ඊට පස්සේ ෆයිල් ගිහිල්ලා ඩෙස්ක්ටොප් එකේ මම දා ගන්නවා වෙනම වීඩියෝ කියලා ෆෝල්ඩර් එකක් ඔයාලා වෙනම හදා ගන්න. ඊට පස්සේ පළවෙනි ඉමේජ් එකට එක දෙන්න. කියන්නේ පළවෙනි ඉමේජ් එක අපේ 1 TIF ෆෝමැට් එකට 1 එක දෙනවා. කියලා සේව් කරනවා. ඕකේ. ඊට පස්සේ ඔයාලට දෙනවා මෙතන රෙන්ඩර් කියන එක. රෙන්ඩර් ගොපුවාම බිඳුව ඉඳන් ඉමේජස් 80ක් යනවා. මේ තියෙන්නේ අවුට්පුට් එක ඉමේජස් විදිහට තමයි යන්නේ. ෆ්‍රේම් බයි ෆ්‍රේම් ඔයාලට පේන තියනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක Adobe After Effects open කරලා මේ ඉමේජ් එක open කරගන්න. හොඳයි අපිට ඔය ගානෙන් ඕන නම් කැන්සල් කරන්න පුළුවන්. එතකොට අපිට රෙන්ඩර් වෙච්ච ඉමේජ් ටික පේන්නනවා. මම 3D Max close කරනවා. හොඳයි මම ප්‍රොජෙක්ට් එකට ගිහිල්ලා මෙතනින් ඩබල් ක්ලික් කරලා අපිට පුළුවන් ඒ ෆයිල් ටික ගන්න. වීඩියෝ. ඒකේ පළවෙනි ඉමේජ් එක මම සිලෙක්ට් කරලා ඕපන් කරනවා. එතකොට ඔයාලට පේනවා මේ වගේ බන්ඩල් එකක් ආවා. ඒ කියන්නේ ඉමේජස් 80ම මෙතන රෙන්ඩර් වෙච්ච ප්‍රමාණය අරන් තියෙනවා. මම ඒක ක්ලික් කරගෙන ආවලා මෙතන ටයිම් ටේබල් එක මෙතන ටයිම් එකට ඩ්‍රැග් කරනවා. එතකොට මේ සයිස් එක පොඩි නිසා තමයි මේ වගේ පෙන්වන්නේ. බලන්න ප්ලේ කරාට පස්සේ මොකද්ද වෙන්නේ කියන එක. ප්ලේ කරලා මම බලනවා මෙතන ට්‍රාන්ස්ෆෝර්ම් එක දා ගන්න පුළුවන් මෙතන ස්කේල් තියෙනවා එකේ. මම ස්පේස් බාර් එක මොනවා එතකොට ඔයාලට මේ පොඩ්ඩක් ප්ලේ වෙනවා වගේ පේනවා. මම චුට්ටක් තමයි රෙන්ඩර් කරගත්තේ. ඊට පස්සේ මෙතනින් වීඩියෝ එක අවුට් කරන්න පුළුවන්. වීඩියෝ එක අවුට් කරන්න පුළුවන් මෙතනින් ෆයිල් create proxy movie ඊට පස්සේ පුළුවන් අපිට මේක quality එක දෙන්න. මෙතන different setting quality එක මෙතන best resolution full okay. ඊට පස්සේ මෙතනින් save වෙන තැන දෙනවා මම desktop මේකට නමක් දීලා save කරගන්න. ඊට පස්සේ මෙතනින් render. එතකොට මේක render වෙනවා. ඊට ඉවරනාට පස්සේ අපිට වීඩියෝ එක බලන්න පුළුවන්. desktop එකට ගියාට පස්සේ වීඩියෝ එක ඇති. මේ තියෙන අපේ වීඩියෝ එක. පාරපොල් වීඩියෝ එකක් ගත්තාම මේ වගේ අවුට් එකක් ගන්න. මේක අර පොඩි ක්ලිප් එකක් ඉන්න ඔයාලට පේන්නේ නැතුව මේ වෝට් එක මේවා වෙනවා. මම අර ටයිම් එක ගොඩක් යන හින්දා තමයි මේ විදිහට පොඩි එකක් කරන් ඔයාලට පෙන්නන්නේ. එහෙනම් 3D Max තවත් මම සිලබස් එකකින් එන්නම් 3D Max මේ මුලින් ඉඳන් යන ලෙසන් එකක් පාර්ට් වශයෙන් තමයි යන්නේ. දැන් මම ඔයාලට මුල පාඩම් 3ක් කියලා දුන්නා 3D Max ඉන්ටර්ෆේස් එක ගැන මුලින් ඉඳන්ම කොහොමද 3D Max කියලා. ඉස්සරහට අපි යනවා පොලිගන් ලෙසන් වලට පොලිගන් මොඩලින් වලට. ඔයාලට තව ටිකක් 3D Max ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි. මම මේ මුලින් ඉඳලා තමයි 3D Max ඉස්සරහට යන්නේ. software වර්ග plugin වර්ග ගැටලු තියෙනවා නම් මට email address එකට මගේ email address එකට email එකක් එවන්න. වීඩියෝ එක හොඳට subscribe කරලා support එකක් දෙන්න. ඉස්සරහට තවත් මේ වගේ වීඩියෝස් ඔයාලට නරඹන්න ඕන නම් subscribe කරලා support එකක් දෙන්න. ඉස්සරහට අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.